Hey guys, welcome back to the Tech with Dula YouTube channel. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නන්නේ thumbnail එකේ දැක්කා වගේ මෙන්න මේ වගේ AI මේ ChatGPT use කරලා කොහොමද generate කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා කරන්නේ නැහැ අපි යමු වීඩියෝ එකට. හරි guys, ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕන Google Play Store එකට ගිහලා ChatGPT කියලා search කරලා app එක download කරගන්න. එහෙම නැත්නම් ඔයාලා app එක download කරලා තියෙනවනම් ඔයාලා ඔයාලගේ ChatGPT app එක open කරගන්න. හරි guys, ඉතින් ChatGPT app එක open කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙතන මේ ෆොටෝ දෙයක් වගේ icon එකක් තියෙන මම මේ පෙන්නන අංගේ icon එක පාරට touch කරගන්න. හරි guys, ඔයාලට පේන ඇති මෙතන photos camera files කියලා තියෙනවා. ඉතින් මේ camera එකට ගිහලා ඔයාලට දැන් ෆොටෝ එකක් ගහලා upload කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඔයාලගේ gallery එකේ මෙතන photos කියලා තියෙන එකෙන් gallery open කරගෙන gallery එකෙන් ඔයාලට මෙතන ඔයාලට කැමති ෆොටෝ එකක් upload කරගන්න පුළුවන්. ඔයාලගේ අකෝ වෙනත් ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. හරි guys, ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ බොහොම සිම්පල් දෙයක්. ඉතින් මෙන්න මේ වගේ prompt ගොඩක් තියෙනවා. මේ මම මේ පෙන්නන්නේ clipboard එකේ තියෙන prompt. අගේ වගේ prompt මම ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට දැන් මේ එකක් දාලා කරලා පෙන්නන්නම්. මම මේ එකකින් generate කරලා පෙන්නන්නම්. ඉතින් මම මේ හැම prompt එකම මගේ description එකේ දාලා තියෙනවා. ඔයාලා හැම prompt එකම description එකෙන් copy කරගන්න. ඉතින් ඔයාලා copy කරගන්න දන්නේ නැත්නම් description එකට ගිහින් copy කරගන්න දන්නේ නැත්නම් මෙන්න මේ මම දැන් දාන මේ පැත්තෙන් මම දාන චූටි වීඩියෝ ක්ලිප් එක බලලා ඔයාලා ඒ විදිහට ගිහලා මම දාලා තියෙන එක මම මේ 1 2 කියලා මේ පේලි කරලා නම් කරලා තමයි මේ prompt ටික දාලා තියෙන්නේ. ඔයාලට වෙනස් විදිහේ මේ මම දැන් පෙන්නපු විදිහේ ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් මේ prompt වලින්. ඉතින් මේ prompt එක copy කරගන්න බලන්න. හරි guys, ඉතින් ඔයාලා ෆොටෝ එක අප්ලෝඩ් කරලා description එකෙන් copy කරගත්ත prompt එක මෙතෙන්ද දීලා මෙන්න මේ සුදු පාට ඊතලයක් වගේ තියෙන එක දෙන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙහෙම getting started කියලා වැටෙනවා. ඉතින් කොහොම හරි විනාඩියක් විතර ගියාට පස්සේ ඔයාලට මෙහෙම image created කියලා වැටලා ඔයාලගේ image එක generate වෙනවා. ඉතින් හරිම simple. ඉතින් ඔයාලට මේ මන් දාපු prompt එක විතරක් නෙමෙයි ඔයාලා හිතලා prompt එකක් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා generate cinematic image වගේ දේවල් ඔයාලා ෆොටෝ එක upload කරලා දාපුවම ඉතින් ඒ cinematic image එක ඉතින් generate වෙනවා. ඉතින් මම දාපු prompt try කරලා බලලා ෆොටෝ එක generate කරගන්න පුළුවන් ඉතින් ඔයාලට. හරි guys, ඉතින් ඔන්නෝමයි හරිම simple දෙයක්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ like එකක් දාලා comment එකක් දාලා channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් තවත් මේ වගේ super වීඩියෝ එකකින් හම්බෙමු. See you.